අයිබෝවන් ඔයාලා හැමදෙනාම මනකිනෙකෝ මගේ YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද අපිට කරන්න තියෙන්නේ රදෝරි පාඩමේ 5 වෙනි කොටස. ටොපික්කු විදිහට තියෙන්නේ සුකිනා තබෙමොනෝ. ටොපික්කු කියලා කියන්නේ අපි මාතෘකාව කියනකොට ටොපික්කු කියන්නේ සුකිනා තබෙමොනෝ. නා ඇඩ්ජෙක්ටිව් එකක් තමයි සුකි කියන්නේ කැමති කියන එක. සුකිනා තබෙමොනෝ කියලා කියන්නේ කැමති ආහාර. තබෙමොනෝ කියන්නේ කෑම. එහෙමත් නැත්නම් ආහාර කියන එකට. ප්‍රධාන මාතෘකාව විදිහට තියෙනවා උදොන්ගා සුකිදෙස්. උදොන්ගා සුකිදෙස්. උදොන් වලට කැමති කියන එක තමයි ප්‍රධාන මාතෘකාව විදිහට තියෙන්නේ. උදොන්ගා සුකිදෙස්. මෙතන ගා කියන ග්‍රැමටිකල් පොයින්ට් එක තමයි යෙදලා තියෙන්නේ. ගා අපිට අවස්ථා කිහිපයකදී යොදා ගන්න පුළුවන්. එක අවස්ථාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ක්‍රියාවක් කිරීමේදී හෝ ක්‍රියාවක් සිදුවීමේදී එම ක්‍රියාවට බාහිර බලපෑමක් සිද්ධ වෙන්නේ නැත්නම් බාහිර බලපෑමක් රහිතව මේ ක්‍රියාව සිද්ධ වෙනවා නම් මේ ක්‍රියාවට අපි ගා කියන ග්‍රැමටිකල් පොයින්ට් එක යොදා ගන්නවා. උදාහරණයක් විදිහට වැස්ස වහිනවා, සුළඟ හමනවා, අවුව පායනවා. අන්න ඒ විදිහට යෙදෙන ක්‍රියාවලදී අපි මේ ගා කියන එක යොදා ගන්නතර සුකි කැමති කියන එකත් බාහිර බලපෑමක් නැතුව අපිට ඉබේම ඇති වෙන දෙයක්. එන්නේ හේතුව හින්දා සුකි කියන ක්‍රියාපදයට විශේෂණ පදයක් කියලා කියන්නත් පුළුවන්, යොදා ගන්නට පුළුවන්. උදොන්ගා සුකිදෙස්. උදොන් වලට කැමති. දොන්න තබෙමොනෝගා සුකිදෙස්කා. දොන්න කියලා කියන්නේ මොන වගේ කියන එකට. තබෙමොනෝ කියලා කියන්නේ ආහාර කියන එකට. සුකිදෙස්කා කියලා කියන්නේ කැමතිද. කා කියලා කියන්නේ ප්‍රශ්න පදේ. එතකොට මොන වගේ ආහාර වලටද කැමති? මොන වගේ ආහාර වලටද කැමති කියලා ප්‍රශ්නයක් අහනවා. කිරයින තබෙමොනෝගා අරිමස්කා. කිරයින කියලා කියන්නේ අකමැති කියන එකට. තබෙමොනෝ කියලා කියන්නේ ආහාර කියන එකට. අරිමස්කා කියලා කියන්නේ තියෙනවද කියන එකට. අකමැති කෑම තියෙනවද කියලා තමයි අහන්නේ. What foods do you like? What foods do you dislike? පස්වෙනි පාඩමේ පළවෙනි පොයින්ට් එක විදිහට තියෙන්නේ සකන සුකි දෙස්කා. සකන කියලා කියන්නේ මාළු වලට. සුකි කියලා කියන්නේ කැමති කියන එකට. දෙස්කා කියලා කියන්නේ ප්‍රශ්න පදේ. මාළු වලට කැමතිද කියලා තමයි මෙතන අහලා තියෙන්නේ. සකන සුකි දෙස්කා. තබෙමොනෝ සුකිනා කිරයි ඕ කිකාරිතා තොකි කොතොයරු කොතෝගා දෙකිරු. Can ask question about foods do you like and dislike? ආහාරවලදී කැමති ආහාර සහ අකමැති ආහාර ගැන ප්‍රශ්න අසන්නට පුළුවන්ද කියලා තමයි අපි මේ කොටසේදී ඉගෙන ගන්නට යන්නේ. කයිවා ඕ කිකිමෂෝ. කයිව කියලා කියන අපි සංවාදයේ ඩයලොග් එකට, කිකිමෂෝ කියන්නේ අපි අහමු කියන එකට. පල්හෙන් තියෙනවා කමරසන්, මරිසන්, රුයිසුසන්, සසකි-සන් නෝ යොනින්ගා කයිෂනු ශොකුදෝදේ හිරු ගොහන් ඕ තබෙනකරා හනෂිතෙයිමස්. මේ කමරසන්, මලිසන්, රුයිසන් and සසකි-san are talking while eating lunch in the company cafeteria. මේ පුද්ගලයන් හතර දෙනා ආයතනයේ දහවල් ආහාරය ගන්න ගමන් කතා කරමින් ඉන්නවලු. හරි බලන්න මේ පින්තූරේ තියෙනවා ඒගොල්ලන්ගේ නම් එක්ක මේ පුද්ගලයන් හඳුන්වන්න දීලා පල්හැන් තියෙනවා යොනින්නෝ සුකින තබෙමොනෝනි මරු කිරයින මොනෝනි බට්සු ඕ කකිමෂෝ කියලා තියෙන්නේ පුද්ගලයන් හතර දෙනා කැමති ආහාර ඉස්සරහින් රවුමක් යොදන්නලු අකමැති ආහාර ඉස්සරහින් කතිරයක් ගහන්නලු. කියන්නේ නැති අවස්ථාවලදී හිස්තනක් නන ඕ කකිමෂෝ හිස්තනක් තියනලු. හරි සුකි දෙස්කා. සුකි කියලා කියන්නේ කැමති කියන එකට දෙස්කා කැමතිද කියන එක තමයි මෙතන අහලා තියෙන්නේ. බලන්න පල්ලෙහා වගුවේ ඒගොල්ලන්ගේ කමරසන්, මරිසන්, රුයිසුසන්, සසකි-සන් විදිහට නම් හතර දීලා තියෙනවා. ඉස්සරහා දාලා තියෙනවා සකන. සකන කියන්නේ මාළු වලට. නිකු. නිකු කියන්නේ මස් වලට. යසයි කියලා කියන්නේ අපි එළවලු වලට. ඉතින් මේ විදිහට 5යි 1 5යි 2 5යි 3 5යි 4 කියන ලිස්නින් ටික අහලා මේ අදාළ පුද්ගලයා කැමති දේ ඉස්සරහින් රවුම් කරන්නලු අකමැති දේ ඉස්සරහින් කතරයක් ගහන්නලු කියලා නැත්තම් ඒක ඉස්සරහින් හිස්තන එහෙම නැත්තම් ඉරි කඩ ඉරක් යොදන්න කියලා තමයි කියන්නේ. හරි අපි බලමු පොලිම 5යි 1 ලිස්නින් එක අහලා. 1カムラさん、魚好きですか？はい、好きです。肉は？肉も好きです。 හරි පළවෙනි ලිස්නින් එක අහන්න නැති ඒක තිබ්බේ මුලින්ම සසකි-සන් අහනවා කමරසන් සකන සුකිදෙස්කා. කමර මහතා සකන මාළු වලට කැමතිද කියලා. එතකොට කමර කියනවා හයි සුකිදෙස් කියලා. ඔව්
කැමති කියලා. එතකොට මෙතන සකන කියන තැනින් රවුමක් යොදන්න තමයි සර්කල් එකක් අඳින තමයි තියෙන්නේ. ඊපස්සේ ආය සසකි-සන් අහනවා නිකුවා මස් වලට කියන කමනසන් නිකුමෝ සුකිදෙස් කියලා. මස් වලටත් කැමති කියලා කියනවා. එතකොට එතනත් රවුමක් අඳින්නයි තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ එළවලු ගැන කතා කිරීමක් වෙන්නේ නැහැ. එතනදී කඩ ඉරක් තියන්න. මොකද අපි දන්නේ නැහැ එයා කැමතිද අකමැතිද කියලා. අපි යන් දෙවනි ලිස්නින් එක අහන්න. 2マリさんは魚好きですか？はい、好きです。肉は？肉は好きじゃないです。 හරි. දෙවනි ලිස්නින් එකේ හැටියට සසකි-සන් අහනවා මරිසන්වා සකන සුකිදෙස්කා? මරි මහතා සකන මාළු වලට කැමතිද? ඊට පස්සේ මරිසන් කියනවා හයි සුකිදෙස්. ඔව් කැමති කියලා. සසකි අහනවා නිකුවා මස් වලට කියලා. එතකොට මරි කියනවා නිකුවා සුකි ජනයි දෙස් කියලා. මස් වලට කැමති නැහැ කියලා. සුකි ජනයි දෙස් කියලා කියන්නේ අකමැති. කිරයි කියන එකට කිසිරම අපිට ගන්න පුළුවන්. සුකි ජනයි. ජනයි දෙස් කියලා කියන්නේ අපි දෙස් ජනයි දෙස් අන්නේ විදිහට සුකි ජනයි දෙස් අකමැති කියලා. එතකොට මෙතනදී සකනයි ඉස්සරහින් මරුසන් තින්න තැන සකනයි ඉස්සරහින් සර්කල් එකක් යොදලා නිකු කියන තැන කතරයක් ගහන්නයි තියෙන්නේ. එතනත් එළවලු ගැන සඳහන් කිරීමක් වෙන්නේ නැහැ. එහෙනම් එතනට කඩ ඉරක් තියන්න තමයි තියෙන්නේ. අපි යම් 5 3 ලිස්නින් එක අහන්න. 3ルイスさんは？魚は好きじゃないです。肉と野菜が好きです。 හරි. මුලින්ම සසකි-සන් රුයිසු-සන්ගෙන් අහනවා රුයිසු-සන්වා අර හැම කෙනෙක්ම ප්‍රශ්න කරන ගමන් හිටිය දැන් මේ අහනකොට රුයිසු-සන් කොහොමද කියලා. දැන් රුයිසු කියනවා සකනවා සුකි ජනයි දෙස්. සකනවා සුකි ජනයි දෙස්. මාළු වලට අකමැති. නිකුතෝ යසයික සුකි දෙස්. මස් සහ තෝ කියලා කියන්නේ සහ කියන එකට නිකුතෝ යසයි කියන්නේ එළවලු කියන එකට නිකුතෝ යසයි ගා සුකි දෙස්. මස් වලට සහ එළවලු වලට කැමති. එතකොට රුයිසු සංගේ ඉස්සරහින් සකන වලට කතිර යොදලා නිකු සහ යසයි තියෙන තැන් වලට රවුමක් අඳින්න තමයි තියෙන්නේ. අපි යන් 5 4 ලිස්නින් එකට 4佐々木さんは？私は魚が好きです。野菜も好きです。肉は？肉は好きじゃないです。 රුයිසු-සන් අහනවා සසකි-සන්වා කියලා. එතකොට සසකි කියනවා වතශිවා සකනගා සුකිදෙස්. මම මාළු වලට කැමති. යසයි මෝ සුකිදෙස්. එළවලු වලටත් මෝ කියන්නේ අල් තයන්න කියන අර්ථය. එළවලු වලටත් සුකිදෙස් කැමති. එතකොට රුයිසු අහනවා නිකුවා මස් වලට කොහොමද වගේ මස් වලට කැමතිද? ඒතර සසකි කියනවා නිකුවා සුකි ජනයි දෙස්. මස් වලට කැමති නැහැ කියලා. එතකොට එයා කැමති මොනවටද? එයා කැමති මාළු වලටයි එළවලු වලටයි. එන්න එතනදී සර්කල් දෙකක් එන්නේ ඒ කොලම්ස් දෙකේ ඇඳෙන්නට ඕනේ. නිකු කියන තැන කතරයක් තමයි යොදා ගන්නට ඕනේ. මම හිතනවා ඒ ලිස්නින් එකේ අහලා ඔයගොල්ලෝ හරියට එතනදී ෆිල් කරගන්න ඇති කියලා. පියන් පල්ලෙහා තියෙන අනිත් කොටසට බලන්න ඔන්සෙයි ඔකීතේ නනනනිනි කොතබාෝ කකිමෂෝ listen to the recording and fill in the blanks. ඔන්සේ කියලා කියනවා අපි recordings වලට audios වලට ඒ audios අහලා කීත කියලා කියන්නේ කිකිමස් කියන එකේ තේ ෆෝම් එක අහලා මේ හිස්තැනට කොතබාෝ කකිමෂෝ වචනය ලියන්න කියලා තමයි කියන්නේ. අපි මුලින්ම 5 listening එක අහලා එමු. 魚、好きですか？はい、好きです。私は魚は好きじゃないです。肉と野菜が好きです。私は魚が好きです。野菜も好きです。肉は好きじゃないです。 හරි මම හිතනවා ඔයගොල්ලෝ ලිස්නින් එක අහලා මෙන්න මේ හිස්ටැන් වලට ගැලපෙන්නේ මොන උත්තරද කියලා මොන වචනද කියලා ලියා ගන්න ඇති කියලා අපි දැන් බලමු මොනවද මේ වලට උත්තර කියලා.
පහේ 5 කියනවා යහන්නේ සකන ගා සුකි දෙස්කා මාළු වලට කැමතිද? ඒතර හිස් තැනට එන්නේ ගා කියන වචනය. එතකොට හයි සුකි දෙස් කියලා B උත්තර දෙනවා. ඒතර මෙතන හිස් තැනට එන්නේ සුකි කියන එක. වතෂි සකන වා සුකි ජනයි දෙස්. මෙතන බලන්න අකමැති කියද්දී එන්නේ වා කියන එක. ඒතර සකන මාළු වලට අකමැති. සකන හිස් තැනට වා සුකි ජනයි දෙස්. ජනයි කියන එක තමයි නිතිස් තැනට එන්නේ. නිකුතෝ යසයි ගා සුකි දෙස්. මස් වලට සහ එළවලු වලටත් කැමති. එතකොට ගා කියන එක තමයි මෙතන හිස් තැනට එන්නේ. ඊට පස්සේ ආයි කියනවා වතෂි වා සකන වා සුකි දෙස්. වතෂි වා සකන ගා සුකි දෙස්. හිස් තැනට එන්නේ ගා කියන එක. මම මාළු වලට කැමති. යසයි මෝ සුකි දෙස්. එළවලු වලටත් කැමති. මෝ කියන එක තමයි හිස් තැනට එන්නේ. නිකු වා සුකි ජනයි දෙස්. මස් වලට අකමැති. ඒතර හිස් තැනට එන්නේ නිකු වා කියන එක. සුකි ජනයි කියන එක තමයි අනිත් හිස් තැනට එන්නේ. හරි. මේ විදිහට හිස් තැන් ටිකට උත්තර ටික අපි බැලුවා. Focus on the expression used in listen to the dialogue again. අර expression අහමින් තව පාරක් ඔයාට එක repeat කරන්න කියලා තමයි කියන්නේ. ඊළඟ පිටුවට යන් එතන තියෙනවා tabemono suki hirai o iimasho. Talks about foods that you like and dislike. ආහාර සම්බන්ධයේදී ආහාරවලදී ඔයා කැමති සහ අකමැති ගැන කතා කරමු. කියන්නේ කියලා තමයි කියන්නේ. 魚、好きですか？はい、好きです。肉は？肉も好きです。魚、好きですか？はい、好きです。肉は？肉は好きじゃないです。魚、好きですか？魚は好きじゃないです。肉が好きです。 මුලින්ම තියෙනවා කහපාට කොටුවේ සකන සුකි දෙස්කා මාළු වලට කැමතිද? ඒතර උත්තර දෙකක් දෙන්න පුළුවන්. ඔයා කැමති නම් හයි සුකි දෙස්. අකමැති නම් සකනවා සුකි ජනයි දෙස්. නිකුගා සුකි දෙස්. බලන්න උත්තර දීලා තියෙන්නේ හයි සුකි දෙස්. ඔව් කැමති. එහෙම නැත්නම් ඔයා අකමැති නම් කියනවා සකනවා සුකි ජනයි දෙස්. මාළු වලට අකමැති නිකුගා සුකි දෙස්. මස් වලට කැමති කියලා. දැන් හරි දැන් බලන්න දැන් කැමති කියපු දෙනා හයි කියන කෙනාගෙන් ආයි ප්‍රශ්න කරනවා නිකුවා මස් වලට. ඒතර එයාට උත්තර දෙකක් දෙන්න පුළුවන්. එයා මස් වලටත් කැමති නම් උත්තරයක් දෙන්න පුළුවන්. මස් වලට අකමැති නම් තව උත්තරයක් දෙන්න පුළුවන්. නිකුවා කියලා ඇහුවම එයා උත්තර දෙනවා නිකුමෝ සුකි දෙස්. මස් වලටත් කැමති. එහෙමත් නැත්නම් මස් වලට එයා අකමැති නම් නිකුවා සුකි ජනයි දෙස්. මස් වලට අකමැති කියලා කියන්න පුළුවන්. හරි අපි දැන් යන් පස්වෙනි පාඩමේ දෙවෙනි කොටසට. එතන තියෙනවා වසාබිවා චොත්තෝ කියලා. වසාබිවා චොත්තෝ. වසාබි කියලා කියන්නේ ජපානයේ තියෙන ස්පයිසි කෑමක් ආහාරයක්. එතකොට වසාබිවා චොත්තෝ. චොත්තෝ කියලා කියන්නේ මොකද්ද? චොත්තෝ කියලා කියන්නේ ටිකක් කියන අර්ථයෙන්. එතකොට මෙතනදී අපිට සුකි ජනයි දෙස් කියන වෙනුවට පාවිච්චි කරන්නට පුළුවන් චොත්තෝ කියන වචනේ. මං කවුරු හරි මගෙන් අහුවොත් මාළු වලට කැමතිද කියලා සකනගා සුකි දෙස්කා කියලා මට උත්තර දෙන්න පුළුවන්. සකනවා චොත්තෝ කියලා මාළු වලට ටිකක් කියලා ඇදලා නවත්තන්න පුළුවන්. හරි. අපි බලමු මොකද්ද මේ කියලා කියන්නේ කියලා. නිහොන්න තබෙමොනෝනි සුයිතේ සුකි කිරයි ඕ ශිත්සුමොන් ශිතරි ශිත්සුමොන් ni kotai tari suru koto ga dekiru. Can ask and answer question about Japanese food. Do you like or dislike? අපෙන් අහනවා නිහොන්න තබෙමොනෝනි සුයිතේ. ජපානයේ ආහාර ගැන කැමති සහ අකමැති පිළිබඳව ප්‍රශ්න කරන්නටත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නටත් පුළුවන්ද කියලා. බලන්න කොතොබනු ජුන්බි. කොතොබ කියලා කියන්නේ අපි වචන වලට ජුන්බි කියලා කියන්නේ ප්‍රිපරේෂන්. ඒ කියන්නේ රැහැස්ති වෙනවට. බලමු මේ වචන මොනවද අපිට අලුතින් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. නිහොන්න තබෙමොනෝ. නිහොන්න කියලා කියන්නේ ජපානයේ ආහාර. නෝ කියලා කියනවා මෙතනදී අපි අයිතිය හංගවන පදයකට. හරි මුලින්ම අපි 5-9 ලිස්නින් එක අහලා මේ ඉලුස්ට්‍රේෂන්ස් වල මේ පින්තූර වල තියෙන්නේ මොනවද කියලා දැනගෙන එමු. 日本の食べ物 A、刺身、 B、寿司、 C、天ぷら、 D、
牛丼、E、カレー、 F、ラーメン、 G、うどん、 H、そば、 I、納豆、 J、梅干し、 K、わさび。 හරි මං හිතනවා ඔයගොල්ලන්ට ඒ ලිසනින් එක අහලා ඒ වචන ටික හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඇති කියලා. අපි දැන් බලමු මොනවද මේ තිබ්බේ කියලා. සෂිමි. ඒ විදිහට තියෙන සෂිමි. සෂිමි කියලා කියන්නේ පෙති කපන ලද අමු මාළු වලට. සෂිමි කියනවා පෙති කපන ලද අමු මාළු වලට. B වලට තියෙන සුෂි. සුෂි නම් අපි හැමදෙනෙක්ම දන්න දෙයක්. සුෂි කියලා කියන්නේ සාමාන්‍යයෙන් බත් සහ අමු මාළු එකට එකතු කරලා හදපු ආහාරයක්. ඊළඟට ටෙම්පුරා. ටෙම්පුරා කියලා කියන්නේ මොකක් හරි දවටණයක දවටලා බදින ලද ආහාරයක්. ටෙම්පුරා. උදාහරණයක් විදිහට අපි ක්‍රිස්පි චිකන් ගන්නානේ. ක්‍රිස්පි චිකන් වලට අර දවටණයක් තියෙනවානේ. අන්න ඒ විදිහට ඒ වගේ දවටණයක ඉස්සෝ, එළවලු ಜಾති, මස් ಜಾති, මාළු ಜಾති ඒගොල්ලෝ බදලා කනවා. අන්න ඒකට තමයි අපි ටෙම්පුරා කියලා කියන්නේ. ඊළඟට බලන්න ගියුදොන්. මොකද මේ ගියුදොන් කියලා කියන්නේ? ගියුදොන් කියලා කියන්නේ හරක් මස් වලින් සාදන ලද කෑමක්. කරේ. කරේ කියන එකට අපි දන්නවා. කරේ කියන්නේ කරි වලට. රාමෙන් දන්නවා. රාමෙන් වලට. උදොන් කියන්නේ උදොන් වලට. සෝබා කියලා කියන්නේ ජපානයෙන් තියෙන නූඩ්ල්ස් జాතියක්. ඊට පස්සේ නත්තෝ. නත්තෝ. ගොඩක්ම YouTube වලම දැකලා ඇති මේ නත්තෝ ගැන. නත්තෝ කියන්නේ පැසුණු සෝයා වලට. උමෙබා. උමෙබාෂි කියලා කියන්නේ ලුණු දැමූ ජපාන් ප්ලම්ස් වලට. ප්ලම්ස් జాතියක්. වසබි කියන්නේ එළවලුක්. ඒක හරිම සැරයි. එළවලුක් විදිහට ගන්නත් පුළුවන් වසබි කියන జాතිය. ඒක හරිම සැර දෙයක්. ඒක අර පින්තූරයක තෝරන්න දීලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න මේ රූප පිළිබඳව. මොකද මම N5 කරා J-Frit කරානේ. එතකොට මගෙත් එක කරපු සමහර යාළුවන්ට ඇවිල්ලා තිබ්බා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක්. කොහොමද දන්නවද? මෙන්න මේ උදොන්, රාමෙන් සහ සොබා ගැන තමයි එතනදී නම් ඇවිල්ලා තිබ්බේ. මේ නූඩ්ල්ස් ජාති තුනක්මනේ. එතකොට මේක අපි පින්තූරයක් බැලුවමනේ නූඩ්ල්ස් එකකට තමයි ඉර ගහන්නේ. හැබැයි යාගෙන් අහලා තිබ්බේ මට මතක විදිහට උදොන් ගැන. එතකොට උදොන් ගැන අහද්දී රාමෙන් පින්තූරේ, උදොන් පින්තූරේ, සොබා පින්තූරේ තව මොකක් හරි තව පින්තූරයක තියලා උදොන් තියෙන්නේ මොන ඉලක්කම යටින්ද කියලා. නැත්නම් උදොන් තියෙන්නේ මොන ඉංග්‍රීසි අක්ෂරය යටින්ද කියලා තෝරන්න තමයි තිබ්බේ. එතකොට අපි උදොන් කියන්නේ මොකක්ද කියලා දන්නවා. හැබැයි අපි පින්තූර ගැන අදහසක් නැහැ අපිට. ඒ හින්දා ඔයා මේ පින්තූර ගැනත් වැඩිපුර ටිකක් අවධානය යොමු කරන්න. මොකද හරිම ලේසි ප්‍රශ්නයක් උදොන් කියලා කිව්වම අපිට උදොන් කියන්නේ මොකක්ද? පින්තූරය අඳුරන්න නැතුව කරන්න බැහැනේ. ඒ හින්දා මේ පින්තූර ගැනත් වැඩි අවධානය යොමු කරන්න මේ අදාළ රූපේ අදාළ වචනේ සම්බන්ධව. හරි. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා listen while looking at the illustration, listen and repeat the words, listen and choose from A to K. ඊළඟ තුන්වෙනි කොටසේ තියෙන්නේ 5 10 listening එක අහලා මේ listening එකේ කියන පිළිවෙලට ඔයාට මේ ටික තෝරන්න ඕනේ. මේකදී අර බලාපොරොත්තු වෙන්නේ listening එක අහලා ලියා ගන්න පුළුවන්ද කියන එක තමයි. ඒ හින්දා ඔයා කරන්න ඕනේ 5 10 listening එක අහලා ඒගොල්ලෝ මුලින්ම කියන්නේ නිකුණං ඒගොල්ලෝ මුලින්ම කියන්නේ වසබි නම් කේ ලියන්න. ඊට පස්සේ කියන්නේ නත්තෝ නම් අයි ලියන්න. ඒ විදිහට ඒගොල්ලෝ කියන පිළිවෙලට ඔයගොල්ලෝ මේක ඉංග්‍රීසි අක්ෂර ටික ලියාගෙන පස්සේ ඔයගොල්ලෝ හරියට ලියුවද කියලා චෙක් කරගන්න තමයි තියෙන්නේ. හරි මං හිතනවා ඒ ටිකත් හොඳටම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි යන් ඊළඟ කොටසට. Kaiwa o kikimasho, listen to the dialogue. Yonin no hito ga nihon no tabemono ni tsuite kikarate imasu. පුද්ගලින් 4 දෙනෙක් ජපානයේ ආහාර ගැන අහමි ඉන්නවලු. 4 people are each being asked about Japanese food. පළවෙනි එකට තියෙනවා දොන්නෝ tabemmono ni tsuite hanashite imasu ka? මොන ආහාරය ගැනද කතා කරමින් ඉන්නේ? tabemmono no namae o ichi kara erabite memashimashou. මොකද්ද කියන්නේ? මොන ආහාරය ගැනද කතා කරමින් ඉන්නේ කියලා අංක 1 කොටසේදී ඔයගොල්ලෝ ඒ කෑම මොකද්ද කියලා ලියන්නලු. මොෂිදු කිකිමෂෝ. Listen to dialogue again. Put a check mark in the box. Show whether they like or dislike.
හරි මුලින්ම කරන්න තියෙන බලන්න පල්ලෙහා තියෙනවා listening එකට අදාළව 5 11 සහ 5 17 වෙනිකම් listening ටික අහලා පළවෙනි කොලම් එකේ ලියන්න තියෙන්නේ දොන්න තබේ මොනෝනි සුයිති හනසිතේ මස්කා මොන ආහාරය ගැනද කතා කරමින් ඉන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ නිකු ගැන නම් ඔයා නිකු ලියන්න ඕනේ. ඒගොල්ලෝ කතා කරන නම් ආහාර කීපයක් ගැන ඒ ආහාර කීපෙම ලියන්න ඕනේ. ඒ ආහාරය ලියලා ඒගොල්ලෝ කතා කරන්නේ මුලින් හිතන්නේ නිකු ගැන කියලා. නිකු ගැන කතා කරලා ඒ පුද්ගලයා කියනවා එක්කෝ ඒකට කැමති නැත්නම් ඒකට අකමැති. සුකි ඔ සුකි ජනයි කියලා. එතකොට ඔයගොල්ලෝ ඒ ආහාරය නිකු ලියලා කැමති කියනවා නම් ඒකට රයිට් එකක් දාන්නලු මේ කොටුව ඇතුලේ. අකමැති කියනවා නම් ඒකට රයිට් එකක් දාන්නලු අදාළ කොටුව ඇතුලේ. හරි අපි මුලින්ම 5 11 listening එක අහලා 5 12 අහලා මේ උත්තර ටික ෆිල් කරන් එමු. ඊට පස්සේ මම කියලා දෙන්නම්. ඔයගලන්ට කොහොමද හරි උත්තරේ මොකක්ද කියලා කරන්න. එතකොට ඔයගලන්ට චෙක් කරගන්න පුළුවන් ඔයා ලියපු උත්තරේ හරිද කියලා. හරි මුලින් 5 11 ඉඳන් listening ටික අපි දිගටම අහමු. හරි වීඩියෝ පෝස් කරලා ඔයගොල්ලෝ මම හිතනවා උත්තර ටික ලියා ගන්න ඇති කියලා. අපි මුලින්ම 5 11 listening එකට යමු. 1、日本の食べ物、何が好きですか？私はうどんが好きです。そばは？そばも好きです。 හරි listening එකේ තිබ්බේ මොකද්ද? ඒ කියනවා නිහොන්න තබෙමුනෝ නනිගා සුකි දෙස්කා ජපානයේ ආහාර වලින් ආහාර නනිගා සුකි දෙස්කා මොනවටද කැමති? ඒ අදහස තමයි ඒ අහන්නේ ජපානයේ ආහාර වලින් මොනවටද කැමති කියලා. එතකොට B කියනවා වතෂිවා උදොන්ගා සුකි දෙස්. මම උදොන් වලට කැමති. ඊට පස්සේ ඒ අහනවා සොබෝවා සොබාවා. එතකොට සොබා වලට කොහොමද සොබා වලට කැමතිද? අන්නේ විදිහට අහනවා. ඊට පස්සේ B කියනවා සොබාමෝ සුකි දෙස් කියලා. සොබා වලට කැමති කියලා. එතකොට මොකද්ද මේ උත්තර දෙකට එන්නේ ඒ කියන තැනේ. ඒ කියන තැන ඒගොල්ලෝ කතා කරනවා ආහාර දෙකක් ගැන. පළවෙනි ආහාරය තමයි උදොන්, අනිත් එක තමයි සොබා. එතකොට උදොන් වලට මොකද? එයා කැමති. එතකොට උදොන් නියලා ඒක ඉස්සරහින් සුකි කියන තැනදී ටික එක අපි රයිට් කරනවා. ඊළඟට සොබා ගැන ඒගොල්ලෝ කතා කරනවා. ඒතර සොබා කියන තැන දෙවෙනි හිස් තැනට ලියලා සුකි කියන තැනින් රයිට් එකක් දාන්නට ඕනේ. හරි අපි යන් දැන් 5 12 listening එකට. 2、日本の食べ物、何が好き？天ぷらが好きです。へえ、牛丼もカレーも好きです。そう。 හරි. ඒ අහනවා නිහොන්න තබෙමොන නනිගා සුකි කියලා. ජපානයේ කෑම වලින් මොනවටද කැමති කියලා. සුකි දෙස්කා කියලා අහන්නත් පුළුවන්. සුකි කියලා නවත්තන්නත් පුළුවන්. එතකොට B කියනවා තෙම්පුරාගා සුකි දෙස්. ඒතෝ කියලා කියන්නේ එක්ස්ප්‍රෙෂන් එකක්. හිතනවා වගේ පාවිච්චි කරන එක. තෙම්පුරාගා සුකි දෙස්. ටෙම්පුරා වලට කැමති කියලා. එතකොට A කියනවා හේ කියලා. ඊට පස්සේ B හයි කියනවා. මේ හේ කියන එකතර එක්ස්ප්‍රෙෂන් එකක්. B කියනවා යූදොන්මෝ කරේමෝ සුකි දෙස් කියලා. යූදොන් වලටත් කරේ වලටත් කැමති කියලා කියනවා. ඊට පස්සේ A කියනවා සෝ එහෙමද කියලා කියනවා. එතකොට මෙතනදී ආහාර තුනක් ගැන කතා වෙනවා. ඒ පළවෙනි හිස්තැනට එන්න ඕනේ තෙම්පුරා. එතකොට එතන සුකි කියන තැන රයිට් එකක් වැටෙන්න ඕනේ. ඊළඟට ගියුදොන්මෝ කරේමෝ. එතකොට ගියුදොන් වලටත් කරේ වලටත් කැමති කිව්වනේ. එතකොට ඊළඟට තමයි ගියුදොන් කියන එක. ඊළඟට කරේ කියන එක. මේ ආහාර තුන තමයි තෙම්පුරා, ගියුදොන්, කරේ. ඒතර තුනටම සුකි කියන තැන ටික එක හරිය වැටෙන්නට ඕනේ. 5-13 listening එක අහමු. 3、日本の食べ物、何が好きですか？私は納豆が好きです。そうですか。すごい。梅干しは？あ、梅干しはちょっと。 හරි මොකද එතන තිබ්බේ නිහොන්න තබෙමොනෝ නනිගා සුකි දෙස්කා කියලා ඒ අහනවා. ජපානීය ආහාර වලින් මොනවටද කැමති කියලා. B කියනවා වතෂිවා නත්තෝගා සුකි දෙස්. මම නත්තෝ වලට පැසුණු සෝයා වලට කැමති කියලා. B කියනවා ඒ කියනවායි සෝ දෙස්කා එහෙමද සුගෝයි. සුගෝයි කියලා කියන්නේ විශිෂ්ටයි වගේ අදහසක්. උමෙබෂි වලට කොහොමද කියලා අහනවා. ඊපස්සේ B කියනවා උමෙබෂිවා චොත්තෝ කියලා කියනවා. එතකොට මෙයා චොත්තු පාවිච්චි කරන අපි අකමැති කියන්නේ සුකි ජනයි වෙනුවට අපිට චොත්තු පාවිච්චි කරන්න පුළුවන්. එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට කිව්වොත් මුලින්ම අහනවා ජපානීය ආහාර වලින් මොනවටද කැමති කියලා. ඊට පස්සේ මම නත්තෝ වලට කැමති කියලා B කියනවා. ඒ නත්තෝ වලට ගොඩක් කට්ටිය අකමැති සමහරවල්. එතකොට A කියනවා සුව දෙස්කා එහෙමද
සුගෝයිනේ විශිෂ්ටයිනේ උමෙබෂි වලට කොහොමද? ඒකට අරයාගෙන උමෙබෂිවා චොත්තෝ උමෙබෂි වලට වැඩි කැමති නැහැ. උමෙබෂි වලට ටිකක් වගේ අකමැති ස්වරූපයක් තමයි යා පෙන්නන්නේ. එතකොට මෙතනදී කැම ಜಾති දෙකක් ගැන කතා කරනවා. නත්තෝ සහ උමෙබෂි කියන එකට. නත්තෝ වලට කැමති නම් සුකි කියන තැනින් ටික් කරන්න ඕනේ. උමෙබෂි වලට අකමැති හින්දා සුකි ජනයි කියන තැනින් තමයි ටික් එක වැටෙන්නට ඕනේ. අපි යම් 5-14 ලිස්නින් එක අහන්නට. 4、日本の食べ物、何が好きですか？寿司が好きです。わさびは大丈夫ですか？あ、わさびはちょっと。 ඒ අහනවා නිහොන්න තබෙමොනෝ නනිගා සුකි දෙස් කා? ජපානයේ ආහාර වලින් මොනවටද කැමති? සුෂි ගා සුකි දෙස්. සුෂි වලට කැමති කියලා බී උත්තර දෙනවා. ඒ අහනවා වසබිවා දයිජෝබු දෙස් කා? වසබි වලට කැමතිද? වසබි හොඳද කියලා අහනවා. ඊපස්සේ බී කියනවා වසබිවා චොත්තෝ වසබි වලට ටිකක් කියලා විදිහට අර එක්ස්ප්‍රෙෂන් එකකින් තමයි පෙන්නන්නේ අකමැත්ත. එතකොට මොකක්ද ආහාර දෙක මේගොල්ලෝ කතා වෙන? සුෂි සහ වසබි කියන එකට. එතකොට සුෂි වලට සුකි කියන තැනින් රයිට් එක යොදාන්නට ඕනේ. වසබි කියන තැනට සුකි ජනයි කියන තැනින් තමයි ටික් එක යොදාන්නට ඕනේ. හරි. අපි බලන්න ඔයගොල්ලන්ට අහපු නැති වචන තිබ්බද කියලා මෙතන. කොතබෝ කකුනින් ශිතේ මොහිදෝ කිකිමාෂෝ. check the words and listen to the dialogue again. ඔයගොල්ලෝ අහපු නැති වචන මොන හරි තිබ්බද බලන්න. තබෙමොනෝ කියන එක අපි දන්නවනේ. තබෙමොනෝ කියලා කියන්නේ ආහාර කෑම වලට. නනි කියලා කියන්නේ වට කියන එකට. නන් දෙස්කක් විදිහට නනි කියලා අපි විභජ කරන්න පුළුවන්. සුගෝයි කියන්නේ වාව් විශිෂ්ටයි කියන එකට. දයිජෝබු දෙස් කියලා කියන්නේ කැමතිද කොහොමද is it okay වගේ අර්ථයක් තමයි එන්නේ. හරි අපි යන් ඊළඟ කොටසට මම කිව්වා එදාත් මෙන්න මේ කොටසේදී අපිට හැම වෙලාවෙම මේ කොටස හම්බ වෙනවා අපිට එක්සෑම් එකේදීත් මේ විදිහට ලිසනින් එකක් දීලා හිස්තැනට එන වචන තෝරන්නට හම්බෙනවා හින්දා මේ ගැන වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කරන්න. බලන්න ඔන්සෙයි ඔකීතේ නනි නනිනි කොතබෝ කකිමාෂෝ listen to the recording and filling the blank. හරි අපි මුලින්ම ගිහිල්ලා 5:15 listening එක අහලා එමු. 日本の食べ物、何が好きですか？私はうどんが好きです。わさびは大丈夫ですか？わさびはちょっと。 හරි මම හිතනවා ඔයගලන්ට ඒ ලිස්ටින් එක තේරෙන්නේ නැති කියලා හිස්තන්ට අදාළ වචන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලියා ගන්න නැති කියලා. නිහොන්න තබෙමොනෝ නනි ගා සුකි දෙස් කා? නනි කියන තමයි හිස්තන්ට එන්න ඕනේ. ජපානීය ආහාර වලින් මොනවටද කැමති? වතෂිවා උදොන් ගා සුකි දෙස් කියලා. බී කියනවා ඒ කියනවා වසබිවා දයිජෝබු දෙස් කා? වසබි කොහොමද? ඊපස්සේ බී උත්තර දෙනවා වසබිවා චොත්තෝ. ඒතර චොත්තෝ කියන එක තමයි මෙතන හිස්තැනට එන්නට ඕනේ. හරි. ඔයගලන්ට මේ ගොඩක් වෙලාවෙදි කියනවා what expression was used when asking another person about the foods they like. මේ expression පිළිබඳව ජපාන් භාෂාවේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද ඒගොල්ලෝ වචනයක් කියද්දි expression එකත් එක්ක තමයි අංගවන්නේ. චොත්තෝ කියන වචනේ ටිකක් වුණාට ඒගොල්ලෝ කියන විදිහෙන් තමයි අපිට තේරෙන්නේ ඒගොල්ලෝ ඒකට අකමැති කියලා. focus කළ expression වලට dialogue එක ආයි අහන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊළඟ පිටුවේ තියෙනවා 5:16 සහ 5:17 listening අහන්නලු. ඔයාලා listening අහලා බලන්න. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ what Japanese food do you like ask each other. එකිනෙකාගෙන් ඔයගොල්ලෝ මොනවටද කැමති අකමැති කියලා ප්‍රශ්න කරන්න තමයි තියෙන්නේ. 日本の食べ物、何が好きですか？寿司が好きです。納豆は？納豆も好きです。日本の食べ物、何が好きですか？寿司が好きです。納豆は？納豆はちょっと。 අපි බලමු නිහොන්න තබෙමොනෝ ni suite hanashimashou. ජපානයේ ආහාර පිළිබඳ ගැන කතා කරමු. නිහොන්න තබෙමොනෝ නනිගා සුකි දෙස් කා කියලා එක්කෙනෙක් අහනවා. ඒකට කියනවා සුෂි ගා සුකි දෙස් කියලා උත්තර දෙන්න පුළුවන්. සුෂි වලට කැමති. නත්තවා කියලා අහන්න පුළුවන්. මේක වෙලා තියෙන්නේ අහනවා ඔයා මොනවටද කැමති කියලා. ජපානීය ආහාර වලින්. අරයා කියනවා සුෂි වලට කැමති කියලා. අරයාට දැනගන්න ඕනේ නත්තෝ වලටත් කැමතිද කියලා. ඒතර නත්තෝ ගසුකි දෙස්කා කියලා අහනවා වෙනකොට එයාගේ ෂෝට් කරලා අහනවා නත්තෝ කොහොමද කියලා. ඊපස්සේ එයා නත්තෝ වලට කැමති නම් කියනවා නත්තෝ මෝ සුකි දෙස්. මේගොල්ලෝගේ
මෝ එදිලා තියෙන ඇයි දන්නවද මෙතනදී මෙයා කලින් කියලා තිනවනේ සුෂි වලට කැමතියි කියලා. මම සුෂි වලට කැමතියි. මම නත්තෝ වලට කැමතියි කියන වෙනුවට මම සුෂි වලට කැමතියි. මම නත්තෝ වලටත් කැමතියි කියලා උත්තර දෙන්නට පුළුවන්. නත්තෝ මෝසුකි දෙස්. නත්තෝ වලටත් කැමති. නත්තෝ වලට කැමති නැත්තම් අපිට මෙතන නම් කියලා තියෙන නත්තෝවා චොත්තෝ කියලා. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් නත්තෝවා සුකි ජනයි දෙස් කියලා උත්තර දෙන්නත් පුළුවන්. හරි මං හිතනවා මේ ටිකත් ඔයගලන්ට හොඳටම පැහැදිලි වෙන්නට ඇති කියලා.